සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම වෙල්කම් ටු මයි YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බත් කන්න හොර චූටි පොඩ්ඩොන්ට රසම රස කෑමක් හදලා දෙන්න කොහොමද කියලා. මේකට ඕනේ තඹගතු වල ටිකක්, ඒ වගේම උයාගත්තු බත් පරිප්පු ටිකක්, ඒ වගේම ඉස්සු ටිකක්. මේ ටික ඔක්කොම හොඳින් උයාගෙන බ්ලෙන්ඩර් කප් එකට මේ විදිහට එකතු කරගන්න. චීස් කෑල්ලකුත් මේ විදිහට එකතු කරගන්න. දැන් ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි මේ විදිහට එකතු කරගන්න. දැන් මේ ටික බ්ලෙන්ඩර් කරගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මං හදාගත්තු බැටරය. දැන් මේකට අපි පයිපින් බෑග් එකක් පාවිච්චි කරලා මේ විදිහට කෝප් එකට පයිපින් බෑග් එක දාලා අපි බ්ලෙන්ඩර් කරගත්තු මිශ්‍රණය පයිපින් බෑග් එකට මේ විදිහට එකතු කරගන්න. බ්ලෙන්ඩර් කරගත්තාම මේ විදිහට තික් බැටර් එකක් තමයි එන්නේ. දැන් පයිපින් බෑග් එක කෙලවරින් පොඩි සිදුරක් විද ගන්න ඕනේ. දැන් මේ විදිහට ෆෑන් එකක් ක්ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් මේ විදිහට එකතු කරගන්න. දැන් පයිපින් බෑග් එක සිදුරු කරලා මේ විදිහට ලස්සනට පයිප් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට කැමති හැඩයකට මේ විදිහට පයිප් කරගන්න පුළුවන්. ලස්සනට පයිප් කරගන්න. මේ වෙලාවෙදී ලිපේ ගින්දර හොඳින් අඩු කරලා තියාගන්න ඕනේ. දැන් මේ ටික දෙපැත්ත මේ විදිහට ස්පැටුල එකක් ආධාරයෙන් පෙරලලා හදාගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම හදාගත්තු රසම රස කෑම එක. ඉතින් අපේ බබා නම් හරිම ආසාවෙන් කෑවා. ඔයාලත් හදලා දීලා බලන්නකෝ ඔයාලගේ පොඩ්ඩන්ට. පත් කන්න හොරේ චූටි බබාලට රසම රස කෑම රෙසිපි ගොඩක් මගේ YouTube channel එකේ තියෙනවා. ඒවත් ගිහින් බලන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා පාරකුත් දාන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ආදරෙයි. ඉක්මනින්ම තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්.